හිතා ගන්න බෑ. ඔබේ යාළුවට මේ නිින්ද ගිල්ල එනවනේ අර හැරවන්න. හරිද? ඒක වැරද්දක් නෙවෙයි. උදාහරණ තුනක් විතර එකක් ඉස්සර කරන්න යා නිින්ද යන්නේ නැහැ. උදාහරණ තුනක් ඉස්සර කරනවා කියන්නේ යාට ඒක නිදා ගන්න තියෙන අවස්ථාව. හරිද? මොකද ටකල එකක් ඉස්සර කරලා ලියා ගන්නකොට නිින්ද ඩිස්ටර්බ් නේ දැන්. එහෙම නැහැ. ඔන්න නිදා ගන්න අවස්ථාවක් දෙනවා අපි. හරිද? නිදා ගන්න. අර හැම වෙලාවෙම බොරු කියන්නේ නැතුව නිදා ගන්න කත එකකට සාහන යන්නේ. හරිද? සමහර අය ඉන්නේ හැබැයි ඒක බොරු කියන හැම වෙලාවෙම එහෙම නෑනේ. අර මොන වුණත් කරදරයක් නෑ. නිදා ගන්න ඕනේ. උගේ පාඩු උගේ ආතල් එක ගන්න එකනේ කරන්නේ. අර කරදර කරන්නේ නෑනේ. සමහර අය එමුනේ මේ හැබැයි නම් එන වදයක් වෙනවනේ. වෙච්ච දේවල්, කරන්න ඉන්න දේවල්. හරි. ඒ මොකෝම කියනවනේ. ඒකක් කරදරයක් නෑ ඒකයි. නිදාගත්තේ කරදරයක් නෑ. නිදාගන්නේ කරදරයක් නෑ. පස්සට පසු කාලිනව ලේසි ඇත්තට. සාපේක්ෂ ප්‍රේ ගන්න අත්තරලම දාන්න පුළුවන්. ඒක අත්තරල ඉතුරු ටිකෙන් හදනවා. හැම ගානම හදන්න ඕනි කියලා එකක් නෑ. හරි. ඒකනේ විභාගේ 7න් 5ක් හදන්න කියලා දෙන්නේ. ඔක්කොම හදන්න කියලා දෙන්නේ නෑනේ. කීපයයින් දෙන්නේ. සාපේක්ෂ ප්‍රේ අතාරිනවා. තව පාඩම් කීපයකුත් අතාරිනවා. හරි. පස්සේ ඉතින් බලන ඉතින් කොරියන් පාඩම් වල හරි මොනවා හරි තවත් කියනවනේ මිනිස්සු ඔක්කොම ඉගෙනගෙනම සාර්ථක වුණා කියලා එකක් නෑනේ. බොරු කතානේ. හරි. අර YouTube වල තියෙන්නේ. හරි. එක මාසෙන් ඒ තුනක් ගත්තා. එහෙම ඉන්නවා. ඒ හින්දා මේ ඉතර කේස් එකක් මේකේ නෑ. හරි. සමහර අය බයිනවා තේරෙන්නේ නැහැ මෙයා මොනවා කියනවා මන් දන්නේ නැහැ ජීවිතේ. අනික අර ගිය සතියේට අදාළව මේ අපේ ඉන්ස්ට්‍රක්ටිව් ළමයි කියප එකක් මේ කියන්නේ. සමහර ළමයි නම් ඒගොල්ලන් භාෂණය සමහර ළඟ ළමයිලා සර් ඒ වැඩේ කරගෙන ගියා. සමහර අය නම් ෆෝන් අදින්න උත්සාහ කරනවා කරන්නේ නැහැ. හේතු කියන පිළිලමයි ගෑල් ළමයි දෙකොල්ලොම ලියන්නවත් අදහසක් නැති අය හිටියා. මට ඒගොල්ලෝ මට නිකන් ෆ්‍රී වෙලාවක මට ඇඩ්වයිස් එකක් දෙන්නකෝ මොකටද එන්නේ කියලා. ඒකෙත් මොකක් හරි වෙනම ගන්න චිල් එකක් ඇතිනේ අපි දන්නේ නැහැ නේද ඔය කියන්නේ. අපි මෙතන ඇවිල්ලා උදේ ඉඳන් ඔයාලට මෙතන ඉගෙන ගන්න කිව්වට ඊට වඩා අරකේ මොකක් හරි එකක් ඇතිනේ. මොකද ඉගෙන ගන්න නැතුව ඉන්න එකේ මොකක් හරි දෙයක් තියෙන්න බෑ. දැන් අපි නොදැනුත් අපි දැකපු ලෝකෙද අපි කියනවා මේ ඉගෙන ගන්න. ඒ නෑම පන්තිත් එනවා. එන්නේ නැතුව කට් කරන එක වෙනම දෙයක්. පන්ති එනවා. හරිද? ඇවිල්ලා නෝට් එකවල් ලියන්න තියුන් ඉන්නවා. මොකක් හරි ඒකේදී පොඩ අන්න ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් මේ සමාජයට දැනුවත් කිරීම සඳහා මේ මාව දැනුවත් කරන්න මටත් පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙනවා. මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම කරන්න කියලා. කලියුත් ඔය වගේ හිටියා පස්සේ ඒගොල්ලෝ විභාගේ ලඟ වුණාම හොටු පෙර පෙර අඬනවා. මම ඒක කිව්වේ ඒගොල්ලෝ විභාගේ ලඟ වුණාම ඒ හොටු පෙර පෙර අඬනවා. ඉතින් ආයේ මෙහෙම අර මුළු ජීවිත කතාවම ඇදලා එළියට දාන මෙහෙන් අනික. කට ඇතුලට අත දාලා ඇදලා ගන්නවා වගේ මුළු ජීවිත කතාවම එළියට දාන. මෙන්න මෙහෙම ශිෂ්‍යත්වයේ පාස් වුණේ මේ වගේ අම්මා තාත්තා මෙහෙම බලාපොරොත්තු වෙන හිටියේ. අපි කලාවේ පළවෙනියා. හරිද? මුල් ගණන් කාලේ මෙහෙම ලකුණු තිබ්බා. ඒ මුළු අර කතාවම කියනවා. හරිද? ෆිල්ම් එකක් ගහන්න පුළුවන්. හරිද? ඇඬෙන ස්ටෝරි එකක් හරිද? ෆිල්ම් එකක් මම එහෙම අදහන්නේ ප්‍රොඩියුස් කරන්න ඉන්න හැටි ඉතින් හොඳ එහෙම කතා තියෙනවා. නියම ගොන් කතාවක් විදිහට ගත්ත හැකි. හරි. ගොඩක් අය නම් වැඩ ටික කරන් ගියා කියලා කිව්වා. සුළුතරයක් විතරක් කියන්නේ අර ළමයි කියන්නේ සමහර ළමයින් මල්ලට කිව්වහම අහනවා. අමාරුම කිව්වත් ආයෙ ඉතින් අහන්නේ නැහැ. ඔය නොලියම ඉන්නවා. තිර අදිස්ථානයෙන් නැති ලියන්නේ නැහැ අද නම් කියලා. එකක්වත් ලියන. ඔක ඕන දෙයක් කියපුවා එකක්වත් ලියන්නේ නැහැ කියලා. උට ඕන දෙයක් ඌ කරගත්තා හරි. එකක්වත් ලියන්නේ නැහැ කියලා. ඒතර ඒ වගේ ළමයි අර මම ඒක මම කියන නම නම් දන්නේ නැහැ. අර මෙඩිකල් ෆැකල්ටි වල තියෙන ඔයගොල්ලෝ දන්නේ නැති අර අපි දැන් මැරුණාම අපිට අපේ ඇස් දන් දෙන්න පුළුවන්. හරිද? මොලේ දන් දෙන්න පුළුවන් රිසර්ච් කරන්න. ඒ වගේ පුළුවන් නම් දැම්ම මේක ලියලා බාර දෙන්නකෝ මේ හොස්පිටල් එකකට අර එහෙම අපි දැන්ම වගේ මොලේ අරන් යන්නේ නැහැ ඒගොල්ලෝ. හරිද? දැන් අරන් ගිහලා ගෙනත් දෙන්නම් කියලා වගේ රිසර්ච් කරලා එහෙම කියන්නේ නැහැ. තියුණත් වැඩක් නැහැ නේ අපි අරන් ගිහලා ගෙනත් දෙන්නම්කෝ next week එහෙම කියන්නේ නැහැ. ඒගොල්ලෝ අර මැරුණාම රිසර්ච් කරන එකකට දෙන්න ඒක මම හිතන්නේ ලෝකෙ ඉදිරි next level එකට වැදගත් වෙයි. කිසිම වැඩක් නොකර කොහොමද මේ මොලේ පාවිච්චි කරන්නේ? නැත්නම් ඒක පාවිච්චි කරනකොට වැරදි පාවිච්චි කරන්නේ නැහනේ. මොලේ මොකටද කිසිම වැඩක් නොකරන මොලයක් මිනිහෙකුට ලැබුණේ? මොකද්ද ඒකේ අරමුණ වගේ? එහෙමයි ඉන්න මේක සාමාන්‍යයෙන් ගොඩක් නැහැ. දැන් ගොඩක් අය පන්ති ඉන්නවා. ඔය වගේ අය 20ක්වත් ඇති මේක ඇතුලේ. හරි. ඒගොල්ලෝ මේක වැඩි ලියන්නෙත් නැහැ. මම මේ ලියන එකයි කිව්වේ. හරි.